මම මගේ බාසි රාස් channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. එයා ඔයා මග හරිනවා නම් ඈඩ් කරනවා නම් ඉස්සර වගේ උනන්දුවෙන් කතා කරන්නේ නැත්තම් calls messages අඩුයි නම් ඒ කියන්නේ එයාට ඔයා ගැන තියෙන ආකර්ෂණය අඩු වෙලා ගිහින් තියෙන බව. මම මේ කියනට වඩා ඔයාට මෙහෙම දෙයක් තියෙනවා නම් ඊටාම ඉක්මනට වෙනස දැනනවා ඇති. ඒ වගේම තමයි ඔයාට තේරුම් ගන්න පුළුවන් එයා දැන් උත්සාහ කරන්නේ ටික ටික ඔයාගෙන් ඈත් වෙලා බ්‍රේක් අප් වෙලා යන්න කියන එක. දැන් අපි හිතමු එයා ඔයාව දැන් මග ඇරලා බ්‍රේක් අප් වෙලා ඔයාගෙන් ඉවත් වෙලා යනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා මොනව කරයිද? බොහෝ විට කරන්නේ එයා තවත් කෙනෙකුට ලං වෙන එක. එහෙමත් නැත්නම් එයාට මේ වෙනකොට වෙනත් කෙනෙක් ගැන අදහසක් පවතිනවා. නමුත් එහෙම වුණත් එකවරම පහසු නෑ ඔයාව අතහැරලා දාලා යන්න. ඒක නිසා තමයි ටිකින් ටික එයා ඔයාව මග හරින්න උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ ඔයාව මග හරිමින් ඉන්න වෙලාවට ඔයා කලබල වෙන්න හොඳ නැහැ. කලබල වුණොත් එයාට ඊටාම ලේසියෙන් ආත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න රණ්ඩුවක් ඇති කරගෙන ඔයාට වැරදි ඔක්කොම දාලා ඔයා නිසා තමයි මට මේ විදියට බ්‍රේක් අප් වෙලා යන්න වෙලා තියෙන්නේ කියලා ඊටාම පහසුවෙන් එයාට ඔයාගෙන් වෙන් වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා වැඩිපුර හිතන්නේ නැතුව එයා ගැන දිගින් දිගටම එක් එක් අයගේ මාර්ගයෙන් හොයන්න පුළුවන් එයාගේ තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවවලදී ඔයාට එයාගේ යම් යම් වෙනත් සම්බන්ධතාවයන් ගැන දැනගන්න ලැබෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒ අය එක්ක උනත් මේ නිසා ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්. මේ සම්බන්ධය කරගෙන යන්න දෙන්න බෑ. මම කොහොම හරි මේක කඩලා බිඳලා දාන්න ඕනේ කියලා ඒවට යම් යම් දේවල් එක එක අයට කියලා තවත් ප්‍රශ්න වැඩි කරගන්න නම් උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් එයා ඔයාගේ තරහකාරයෙක් වෙනවා මිසක් එයා ඔයාට නැවත ආකර්ෂණය කරගන්න ලබා ගන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා අපි බොහොම ඉවසීමෙන් තමයි මේ වෙලාවේ වැඩ කරගෙන යන්න ඕන. ඉතින් දැන් අපි බලමු මේ වගේ අවස්ථාවක එයාට නැවත ඔයාව ලබා ගන්න නම් කරන්න ඕන සුදුසුම දේවල් මොනවාද කියලා. අපි හිතමු ඔයාට එයාගේ මේ වෙනස්කම් සමගම එයා වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හෝ සම්බන්ධතාවයක් පටන් ගන්න හදනවා කියලා දැනගන්න ලැබෙන කියමු. එහෙම දැනගත්තාම ඔයා කලබල වෙලා එකවරම ඒ ගැන අහන්න යන්න එපා. එයා ඔයාට මේ හා සම්බන්ධව කියලා තිබුණත් ඒවා ගැන වැඩියෙන් එයාගෙන් අහලා කරදර කරන්න එපා. ඔයා කරන්න ඕන එයාටත් ලොකු වෙනසක් පෙන්වන්නේ නැතුව no contact method එක කරන්න පටන් ගන්න එකයි. ඔයා මේ වෙනකොටත් no contact follow කරනවා නම් දෙදෙනාගේ යම් යම් ප්‍රශ්න නිසා ඒවා ඒ විදිහටම කරගෙන යන්න. නමුත් බොහෝ දෙනෙක් මේ no contact method එක කරගෙන යන ගමන් කරන වැරද්දක් තමයි මේ no contact method එක කරගෙන යන අතරතුර මොකක් හෝ එයාගෙන් පණිවිඩයක් call එකක් message එකක් ආපු ගමන් එවෙලම ඔක්කොම අමතක කරලා දාලා එයාට කතා කරලා එයාට ලං වෙන්න උත්සාහ කරනවා. ඒ සාර්ථක නැහැ. එයා නැවත තව ටික දවසකින් ඔයාව මග හරින්න උත්සාහ කරනවා. එයා නැවත ඔයාව බ්ලොක් කරලා දාන්න පුළුවන්. එයා බොහෝ විට ඔයාට මේ විදියට කෝල් කරලා බලන්නේ එයාව මේ ප්‍රශ්න නිසාම. ඔයත් සද්ද නැතුව ඉඳලා එයාව මග හරීද කියලා. යම් බයක් එයාගේ හිතට ඇතිවෙන නිසායි. ඉතින් එයා මේ කරන්නේ ඔයා කිසිම සද්දයක් නැති නිසා ඔයාව කන්ටැක්ට් කරලා බැලීමක් විතරයි. ඉතින් ඔයත් මේක තේරුම් අරගෙන ඔයා එයාට රිප්ලයි නොකර හිටියාම ඔයා එයාට නැති වෙයි කියන දුක එයාගේ හිතටත් දැනෙනවා. ඉතින් එහෙම දිගින් දිගටම එයාට දැනිලා ඔයාව දිගින් දිගටම කන්ටැක්ට් කරනකම් ෆෝන් කෝල් මැසේජස් දාලා එයා ඔයාගේ පස්සෙන් එනකම් ඉවසගෙනම ඉන්න ඕන. ඒ කියන්නේ දිගටම no contact rule එක follow කරගෙන යන්න ඕන. මේ අතරතුර එයා ඔයාට දැන්නුවා නම් එයා ඔයාට කිව්වා නම් එයාට දැන් වෙනත් කෙනෙක් ඉන්නවා කියලා ඔයා no contact method එක කරන ගමන්ම ඔයා මේ විදියට කරන්න. ඔයා එයාට wish කරන්න, සුබ පතන්න. හොඳ පරිස්සමෙන් හැම දෙයක්ම කරගෙන ආදරෙන් සතුටින් දෙන්නත් එක්කම ඔය දෙන්නගේ සම්බන්ධයට මම සුබ පතනවා. එයාගේ හිතට දැනෙන ආකාරයට සුබ පැතීමක් කරන්න. ඒක ඔයාට යාළුවෙක් මාර්ගයෙන් මැසේජ් එකක් කෝල් එකක් මගින් උනත් දන්වන්න පුළුවන්. නමුත් ඔයා හොඳට මතක තියාගන්න ඔයා මේ සුබ පැතීම එයාට කරන්නේ ඔයා ඉතාම සතුටු සිතින් බව එයාට අඟවන්න ඕන. ඒ කියන්නේ ඔයාට කිසිම දුකක් නැතුව සතුටින් ඉන්න බවට අඟවමින්.
ඔයාගේ මේ මැසේජ් එක එයා බැලුවත් නැතත් ඔයා කියන දේ අහගෙන හිටියත් නැතත් ඔයා කියලා දාන්න. මැසේජ් එකක් කමෙන්ට් එකක් හරි දාලා තියන්න. ඔයා මේ වෙනකොට එයාගේ යම් හේතුන් නිසා no contact rule එක follow කරගෙන ඉන්න කෙනෙක් නම් එයා ගැන ඔයාට මොන දේවල් ආරංචි වුණත් දැනගත්තත් ඔයා ඒවා හිතන්න එපා. ඔයාගේ පාඩුවේ no contact method එක කරගෙන යන්න. ඔයා මෙම no contact method එක හරියට කරන්න දන්නේ නැත්තම් දැන් ඔයාට මේ වීඩියෝ එකේ දකුණු පස උඩින් පෙනෙන ඔයාව එපා කියලා මෙච්චර දවසක් කතා කරපු එයාට කතා කරන්න හිතෙන නමින් නැති මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. මම එම වීඩියෝ එක අවසානයේ ඇති end cards වල දාලා තියන්න. ඉතින් ඔයාට මේ no contact method එක කරන ගමන් love attraction methods කරගෙන යන්න පුළුවන්. ඔයා එහෙම එම methods කරනකොට එයාට ඔයාව අහිමි වෙයි නැති වෙයි කියන දුක කාලයත් සමග නැති වෙලා යන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ සමගම කරන love attraction methods නිසා එයාට වෙනත් සම්බන්ධතාවයක් තිබුණත් එයාට දිගින් දිගටම ඔයාව හිතට එනවා. ඔයාව මතක් වෙනවා. දුක වැඩි වෙනවා. නැවත ඔයාව ලබා ගන්න ඕන කියලා નિરાයාසයෙන්ම එයාට හිතෙන්න ගන්නවා. ඉතින් අපි අපේ හිතට කිසිම දුකක් ඇති කරගන්නේ නැතුව හොඳ ධනාත්මකව no contact method එක හරියටම කරගෙන යන ගමන් ගැලපෙන love attraction methods හරියටම පිළිවෙලට කරගෙන ගියොත් ඒකට ඔයාගේ ආකර්ෂණය වැඩි වෙනවා වගේම එයාටත් ඔයාගෙන ආදර හැඟීම් දැනීම් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට ඒ සඳහා සුදුසු ඉක්මන් ප්‍රතිඵල ලැබෙන love attraction methods කීපයක් මගේ Hypnotic Grass YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාට ඒව බලලා පහසුවෙන් ඔයාට එයාව නැවත ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. මම මගේ Hypnotic Grass channel එකේ link එක මේ වීඩියෝ එක comments දාන තැන දාලා තියන්න. එතකොට ඔයාට ඒව පහසුවෙන් බලන්නත් පුළුවන්. මම තව පොඩි දෙයක් මතක් කරන්න. බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි අපි no contact method එක කරගෙන හිටියාම එයා අපිව දාලම යයි කියන එක. ඔයා මතක තියාගන්න එයා ඔයාට ආදරය කළා නම් ඔයාට එයාව නැති වෙන විදිහට දැනෙන දුක වේදනාව හැඟීම ඔයත් එයාගෙන් ඈත් වෙලා ඉන්නකොට එයාටත් ඒ ගැන සමාන එයාටත් ඒ හා සමානවම ඇති වෙනවා. දැනෙන්න පටන් ගන්නවා. නමුත් සමහර අය කාලයත් සමග ඒවා යටපත් කරගෙන අල්ලාගෙන ඉන්නවා. ඉතින් ඔයත් ටිකක් ඉවසන්න. කාලයත් සමග එයා ඔයාව හොයාගෙන එනවා. ඉතින් ඔයා මේ ආකාරයට එයාගේ ආදරය නැවත ලබා ගන්න උත්සාහ කරන්න. ඔයාට මගේ මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් like එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.